ඔබට මෙහෙම කියනවා. මනස හිස් කරන්න කියලා. ඒ මොකද්ද? මනස හිස් කරන්න කියන්නේ. මනස හිස් කරන්න කිව්වහම ඔබට දැනෙයි මනස හිස් කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා බලන්න මනස කියන්නේ මොකද්ද? මනස පිළිලද තියෙන්නේ කියලා. ඔව් දැන් ඔබ දන්නවනේ මනස කියන්නේ ඔබේ සිත වැඩ කරන ආකාරය කියලා. ගලාගෙන එනවා සිතුවිලි මනස ඒවා ගබඩා කරගන්නවා. දැන් හිස් කරන්න කියන්නේ මුළු අතීතේම ඔබේ මනසේ නේද තැම්පත් වෙලා තියෙන්නේ. මහා දැනුම් සම්භාරයක් පවතින්නේ කොහෙද? ඔබගේ මනස තුල නේද? එතකොට රාගය, දේශය, මෝහය ඔක කැටි කරගෙන ඇවිල්ලා තියෙන ඒ සිතුවිලි ධාරාවම මනසේ නේද ගබඩා වෙලා තියෙන්නේ. ඕක තුල දුක තියෙනවා, සැප තියෙනවා, නිന്ദා, ප්‍රශංසා මුළු අටලෝ දහමම ඔතන තියෙනවනේ. ඒ සියල්ල මනසේ ගබඩා කරගෙන ඇවිලමින් පවතිනව නේද නිරන්තරයෙන්ම. දැන් පුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්ත දේ කියන්නේ දත්ත ගබඩාවක්නේ. ඒ සියල්ල තියෙන්නේ මනසේ නේද? මේ මනස හිස් කරන්න. එතකොට ඔබ හිතයි මනස හිස් කරන්නේ කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා. ඔව්. ඒ කියන්නේ අප රස්සාවල් කරන්නේ කොහොමද? ඒක කෙරෙන්න අරින්න. ඒ ක්‍රියාවලිය කෙරෙනවා අනවශ්‍ය ආකාරයට ඇලෙන්න ගැටෙන්න නොයන්න. ඔබේ ක්‍රියාවලිය යනවා. ඇලෙන්න ගැටෙන්න නොයන්න. ඒ වගේම ඔබ තව දෙයක් දැනගන්න මෙන්න මෙහෙම දෙයක්. මනස හිස් කරන්න කිව්වහම ඉස්සෙල්ලා කිව්වා මේක මිරිඟුවක්. මිරිඟුව කියන්නේම හට නොගත්ත ස්වභාවය කියලා. එහෙමනම් හිස් කරන්නේ කොහොමද හට නොගත්ත ස්වභාවයක් නා? ඔව්. අන්න එතෙන්ට තමයි එන්නේ. මනස කියන්නෙම ඔබ දත්ත ගබඩාවක්නේ මනස කියන්නේ. ඕක හිස් කරන්න කිව්වහම හිස් කරන්න යනකොට හිස් කරනවා කියලා නැවතත් ක්‍රියාවලියක් හැදෙනවා. ඒකත් දකින්න. එහෙනම් මොකද කරන්න ඕනි? මනස හිස් කරන්න කේවට මනස හිස් කරන්න නෙවෙයි. මනස පිරලා තියෙන ආකාරයත් ඒක ගලාගෙන මනස ගලන ආකාරය දකින්න. එතෙන්ට එනවා විවිධාකාර සිතුවිලි ගබඩා දැන් අතීතේ මුළු අතීතෙම ඔගේ ගබඩා වෙලා තියෙනවනේ. ඒක ගබඩා වෙලා තියෙන හැටි දකින්න. දකින්නකොට ඕක නිරන්තරයෙන්ම નિરાයාසයෙන්ම හිස් වෙනවා. දැක ගන්න. දැක ගන්නකොට මේ පීඩාව, ඔබේ දුක, ඔගේ සතුට මේ හැමදේම නිවනක් නැත්තෙම මනස පිරලා තියෙන හින්දානේ. මනස පිරලා තිනවා කියලා මනස අස් කරන්න යනකොට නැවත මනස පිරෙනවා. අස් කරන්නේ පුරව ගන්න එකක් තමයි. අන්න එතන දැක ගන්න. අස් කරන්න යනකොටත් එන්නේ පිරෙන එක. එතකොට ඒක ඊට වඩා පීඩනයක් වෙනවා. එහෙනම් මනසේ ස්වභාවය අවබෝධ කරගන්න. මනසේ ස්වභාවය අවබෝධ කරගන්නකොට નિરાයාසයෙන් මනස කියන ස්වභාවය මනස හිස් වෙලා මනස කියන ස්වභාවයත් හිස් වෙලාම යනවා. ඒ කියන්නේ හටගෙනම නැති බව තහවුරු වෙනවා. තහවුරු වෙන්නේ කාටද? ඔබටද? නෑ. ඔබට මුලින් තහවුරු වෙලා පසුව මනස කියන්නෙම ඔබනේ. ඔබ නැති ස්වභාවය අර ශුන්්‍යතාවයත් නැතිව යනවා කියන්නේ ශුන්්‍යතාවත් පිච්චිලා යනවා කියන්නේ ඒකත් නැතිව යනවා. එතනට යන්න කලින් ඔබ දකින්න මේ මූලික කරුණු ටිකේදී දකින්න හැම වෙලාවෙම වෙන්නේ අතීත මතකයන් වලින් ඔබේ මනස පිරිපිරි තියෙන එක තමයි. අන්නේ පිරිපිරි තියෙන ස්වභාවය අවබෝධ කරගන්න. අර මිරිඟුවේ වතුර පේරුණට වතුර නෑ වගේ මිරිඟුව කියන්නෙම නැති බව වගේ ඔබේ මනසේ මොනතරම් දේවල් ගබඩා වෙලා පීඩණයෙන් දුක සතුට සැප ඔය ටික ඔක්කොම තිබුණා කියලා දැනුණට ඔක තියෙන දෙයක් නෙවෙයි. මිරිඟුවම තමයි. හටගෙනම නැති තැනක පිරීලා තියෙනවා යයි වගේ පෙනිමින් දකිමින් දුක කියන එක හදාගෙන විඳිනවා. පැහැදිලිද? ඒකෙන්ද හොඳට ගවේෂණය කරන්න මේ ගැන. අර අහසේ වලාකුළු ඔහේ ගලාගෙන යන්න ඉඩ දෙන්න. ඔබගේ සිතුවිලි ධාරාවන් වලට ගලාගෙන යන්න ඉඩ දෙන්න. එතන ඒ ක්‍රියාවලිය සිදුවින ආකාරය දකින්න. ඇලෙන්නවත් ගැටෙන්නවත් එපා. ඇලෙන බව ගැටෙන බව දැක ගන්න. ඒකේ අර ප්‍රපංච කරන්න එපා කියන්නේ වැල් හදාගෙන යන්න එපා.
ඒක මේ මූලික වශයෙන් ඕ ටික කරමින් යනකොට අර නැති බවම කියන මිරිඟුව කියන ස්වභාවය සහ නැති බවම කියන එක ඔබට තහවුරු වෙනවා. අන්තිමට තහවුරු වෙන්න හෝ තහවුරු වෙන්න දෙයක් නැතු යනවා. කෙනෙක් හෝ දෙයක් නැතු යනවා. අර 7 වෙනි රුපායි පෑවුවා වගේ ශුන්‍යතයි කියලා දෙයක් නැතු යනවා. වලාකුළු ගලාගෙන ගියට නිල් ආකාශයට රිදෙන්නේ මොකද නිල් ආකාශය කියලා කුකුත් නෑ වගේ. නැති නිසා මනස කියලා දෙයක්වත් නැති නිසා දැන් මනසක් මවාගෙන සංකල්පයක් හදාගෙන ඒකේ පිරිච්ච එතන ඉන්න මම කියන ස්වභාවයට පිරුණු ස්වභාවය තමයි ඔය අවිද්‍යාව කියන්නේ. නැත්තම් සම්මතය කියන්නේ. ඒක අවබෝධ කරගන්න. ඒ අවබෝධ වෙනකොට નિરાයාසයෙන් ඔබ හිස් බවටපත් වෙනවා. එතන ඒ තැන දැක ගන්න ඕනි. මේ මනස පිරෙනවා මනස කියන්නේ මොකද්ද? මනස පිරෙනවායි කියන්නේ මොකද්ද? අතීත මතක ධාරාවන් දැනුම් පද්ධතීන් තුලින් දුක් දෝමනස් අටලෝ දහමෙන්ම මනස පිරලා තිනවා. අන්නේ පිරিলা තියෙන ස්වභාවය අවබෝධ කරගන්නකොට નિરાයාසයෙන් මේක හිඳිලා යනවා. හිස් වෙනවා. හිස් කරන්න යන්න එපා. රැස් කරන්නවත් හිස් කරන්නවත් යන්න එපා. දෙකෙන්ම සිද්ධ වෙන්නේ රැස් කරන එක. රැස් කරන්නවත් හිස් කරන්නවත් එපා. රැස් කරපු දෙයක් හිස් කරන්න ගියත් වෙන්නේ රැස් වෙන එකක්. ඒක අවබෝධ කරගන්න. හොඳට දකින්න එතන. ඔබ සියල්ල අතහරිනවයි දානවයි කියමුකෝ. සියල්ල අතහැර දානවා කියන්නෙම අතහැරීම කියන එක අල්ලා ගන්නවා. ඒ කියන්නේ අතහරීම කියන එක රැස් කරනවා. මේ මනස හරි සූක්ෂමයි. අන්තිමට රැස් කරන්නවත් අස් කරන්නවත් එපා කියන්නේ ඒ දෙකම සිද්ධ වෙන්න මනසක් කියන එකක් පිහිටලම නැහැ කියන එක. මනස පවතින්නේ අර කලින් කිව්වා වගේ දිත්ත කියන ස්වභාවය මත. රැස් කිරීම අස් කිරීම. අස් කෙරුවත් රැස් කිරීමක් වෙලා තියෙන්නේ. මේ සූක්ෂම මෙතන දැක ගන්න.